සුබදවසක් හැමෝටම අදත් ඔයාලා මේක තුල ඉන්නේ වටිඩිලා YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ Facebook account එකක් කොහොමද හරි විදිහටම Facebook එකෙන් සම්පූර්ණයෙන්ම delete කරලා දාන්නේ කියලා. හරි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් ඔයා අපේ වටිඩිලා YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට අපිට තියෙන bell icon එකත් all දාලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මුලින්ම වගේ Facebook ඇප් එක ඕපන් කරගන්න මං යනවා මගේ Facebook ඇප් එකට. හරි Facebook එකට ලොග් වුණාට පස්සේ මෙතන උඩින් ඉරි කැලි තුනක් බලා ගන්න පුළුවන්. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙතන පහලින් බලා ගන්න පුළුවන් settings and privacy කියලා. අන්න ඒකට එන්න. ඊළඟට මෙතනත් settings ටච් කරගන්න. හරි ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් see more in account center කියලා. අන්න ඒකට එන්න. account center වලට ආවට පස්සේ වගේ profile icon එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට මෙතන පහළට වෙන්න තියෙනවා personal details කියලා. අන්න ඒක ටච් කරන්න. personal details යටතේ පහළම තියෙනවා account ownership and control කියලා. අන්න ඒකට එන්න. ඊට පස්සේ මෙතන දෙවෙනියට තියෙන deactivation and deletion කියන option එක ටච් කරන්න. හරි ඊළඟට වගේ profile එක මේ විදිහට පෙන්නයි. මේක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ option දෙකක් බලා ගන්න පුළුවන්. deactivate account සහ delete account කියලා. ඉතින් මේ දෙකේ වෙනස තමයි deactivate account කියන එක දුන්නට පස්සේ ඔයාගේ Facebook account එක deactivate වෙනවා. ඒ කියන්නේ කාටවත් පෙන්වන්නේ නැහැ. නමුත් ඔයාගේ account එකට username password දීලා නැවත log වෙන්න පුළුවන්. ඉතින් මෙතන දෙවෙනියට තියෙන delete account කියන එක දුන්නට පස්සේ ඔයාගේ account එක සම්පූර්ණයෙන්ම delete කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන account එක delete කරගන්න විදිය නිසා ඔයා මෙතන දෙවෙනියට තියෙන delete account කියන එක ටික් කරගෙන පහල තියෙන continue කියන බටන් එක ටච් කරන්න. ඊට පස්සේ මෙතන වගේ account information summary එකක් බලා ගන්න පුළුවන්. ඔයා මේක continue කරගන්න. ඊට පස්සේ මෙතන වගේ account එක delete කරගන්න හේතුව මොකක්ද කියලා අහනවා. ඉතින් ඔයාලට මෙතනින් කැමති එකක් select කරලා දෙන්න පුළුවන්. මම මෙතනින් එකක් select කරගෙන continue බටන් එක ටච් කරගන්නවා. ඊට පස්සේ මෙතනත් continue දෙන්න. මෙතනින් පහළට එන්න. පහළටම ඇවිල්ලා පල්ලෙහා තියෙන continue කියන බටන් එක ටච් කරන්න. හරි ඊළඟට වගේ account එකේ password එක ඉල්ලනවා. ඔයා මෙතනට මේ විදිහට password එක ලබා දීලා continue කරගන්න. password එක ලබා දුන්නට පස්සේ මේ විදිහට confirm permanent account deletion කියලා page එකකට එනවා. මෙතනින් ඔයා delete account කියන එක ලබා දෙන්න. delete account දුන්නට පස්සේ ටිකක් load වෙලා මේ විදිහට Facebook account එක delete වෙලා ඔයාගේ Facebook එකෙන් log out වෙලා යනවා. ඉතින් මේක දවස් 30කට පස්සේ තමයි සම්පූර්ණයෙන්ම delete වෙලා යනවා කියලා Facebook එකෙන් කියන්නේ. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයා ගාව තියෙන අනවශ්‍ය Facebook account එකක් ලේසියෙන්ම delete කරලා දාන්නේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment කරන්න. මතක ඇතුව අනිත් අයටත් මේ දේවල් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.